හෙලෝ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මම මේ ළඟදී හදපු රස කෑමක්. ඉතින් අපිට මේක හදන්න කඩෙන් ගන්න ඕන වෙන්නේ රෝස් පාන් විතරයි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි මේකට දාන වයිට් සෝස් එක චීස් රසට හදාගන්න පෑන් එකක් ලිපෙන් තියලා ඒකටම ඇස්ට්‍රා හරි බටර් හරි තේ හැන්දි දෙකක් විතර එකතු කරලා ඒකටම පාන් පිටි මේස හැන්දක් විතර එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන මෙන්න මේ ගානට ආවට පස්සේ ඒකට කිරි එකතු කරගන්න ඕන. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් හරි එහෙම නැත්නම් පිටි කිරි දිය කරලා හරි එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වයිට් සෝස් එකට ලුණු ටිකක් එකතු කරන්න. ලුණු රස අනුව ස්වල්පයක් එකතු කරලා මෙන්න මේ පදම ආවට පස්සේ ලිපෙන් බා ගන්න. අපි වයිට් සෝස් එක ලිපෙන් එළියට ගත්තට පස්සේ මෙන්න මේ වගේ ටිකක් ඝන වෙනවා. දැන් අපි පොල් සම්බල් එක හදාගමු. අපි සාමාන්‍ය පොල් සම්බල් හදන විදිහටම අවශ්‍ය ප්‍රමාණයට පොල් ගාගෙන ඒකට රතු ලුණු ටිකක් පොඩියට කපලා එකතු කරලා කෑලි මිරිස්, කුඩු මිරිස්, ගම් මිරිස්, ලුණු සහ දහි එකතු කරලා අපි සාමාන්‍ය පොල් සම්බල් එක හදන විදිහටම මේ පොල් සම්බල් එකත් හදාගන්න. ඔයාලට මේ වෙලාවේ උම්බල කඩ ඕනනම් එකතු කරගන්න. ඊට පස්සේ මේක හදන්න අපිට ඕනම කරන්නේ රෝස් පාන්. මම නම් කඩෙන් රෝස් පාන් ගෙඩි දෙකක් ගත්තා. ඔයාලත් රෝස් පාන් ගනිද්දී චුට්ටක් විතර මහත රෝස් පාන් ගන්න. මොකද මේක දෙකට මැදින් කපා ගන්න ඕන මෙන්න මේ විදියට. ගොඩාක් තුනී රෝස් පාන් ගත්තට පස්සේ මේ කපා ගන්න එක ටිකක් අමාරුයි. ඊට පස්සේ ඉතින් හරිම ලේසි. අපි කපාගත්ත රෝස් පාන් එක පැත්තකට අපි කලින් හදාගත්ත වයිට් සෝස් එක දානවා. අනිත් පැත්තට පොල් සම්බල් දානවා. හරිම ලේසි ගොඩාක් රස රෙසිපි එකක් තමයි මේ චීසි පොල් සම්බල් රෝස් පාන් කියන්නේ. මම ඇත්තටම මේක හදන්න හිතුවේ අපි කීල්ස් එකෙන් ගන්න පොල් සම්බල් රෝස් පාන් එක මතක් වුණා. ඒක නිසා තමයි මම මේක හදලා බැලුවේ. ඇත්තටම මේක මාරම රසයි. ඔයාලට ඕන නම් මේකට චීස් ඇඩ් කරගන්න. අපේ ගෙදර මේ වෙලාවේ චීස් තිබ්බේ නැති නිසා මම මෙහෙම තමයි හදාගත්තේ. ඒ වුණාට මේක ඇත්තටම මාරම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. මේ වගේ තවත් රස රෙසිපිස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.